අපි අද බලමු කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් ලියන්නේ කියලා. ඉංග්‍රීසි වචන කිහිපයක් දන්න කෙනෙක්ට මේ ඉංග්‍රීසි වාක්‍යයක් ලියනවා කියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඉංග්‍රීසි වාක්‍යයක් ලියන්න නම් අපි 3 දෙනෙක්ව දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ 3 දෙනාගේ උදව්වෙන් අපිට ඉංග්‍රීසි වාක්‍ය ලියන්න පුළුවන්. අපි බලමු ඇත්තටම දැනටවත් අපිට ඉංග්‍රීසි වාක්‍ය ලියන්න පුළුවන් නේද? හැකියාව තියෙනව නේද කියලා මෙන්න මේ 3 දෙනාගේ උදව්වෙන්. right. ඒ කියපු 3 දෙනා තමයි subject, verb, object. subject එක කියලා කියන්නේ මොනවා හරි දෙයක් කරන කෙනා. කරන්න. verb එක කියලා කියන්නේ ඒ කෙනා කරන දේ. object එක කියලා කියන්නේ ක්‍රියාවට ලක්වන දේ. උදාහරණයක් විදිහට කිව්වොත් ක්‍රියාවට ලක්වන දේ කිව්වම කෙනෙක්ට හිතා ගන්න බැරුව යන්න පුළුවන් නේ ඒ මොකක්ද කියලා. හිතන්න නිමල් අනුරාධපුරේ යනවා. එතකොට කරන කෙනා තමයි නිමල්. ක්‍රියාපදේ තමයි යනවා. එතකොට ක්‍රියාවට ලක්වන දේ තමයි කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් අහුවොත් යනවනේ. යනවා. කොහෙද යන්නේ? අනුරාධපුරේ යන්නේ. එහෙනම් ක්‍රියාවට ලක්වන දේ තමයි අනුරාධපුරය. ඊළඟට කනවා, බත් කනවා. අපි අහනවා කනවා කන්නේ මොනවාද? කන්නේ මොනවාද කියන එකට උත්තරේ විදිහට හම්බෙන එක තමයි අපේ ක්‍රියාවට ලක්වන දේ. කන්නේ මොනවාද කියන එකට උත්තරේ වෙලාවදී බත්. ඊළඟට වතුර බොනවා. ක්‍රියාපදය තමයි බොනවා. මොකද්ද ක්‍රියාවට ලක්වන දේ? වතුර. right. එහෙනම් ක්‍රියාව කරන්න ක්‍රියාපදය සහ ක්‍රියාවට ලක්වන දේ. මෙන්න මේ 3 දෙනාව අපිට අවශ්‍යයි ඉංග්‍රීසි වාක්‍යයක් ලියනවා නම් හරියටම මෙන්න මේ පිළිවෙලටම ලියන්න ඕනේ. මුලින්ම ලියන්නේ කරන්න, ඊට පස්සේ ක්‍රියාපදය, ඊට පස්සේ අපි ලියනවා ක්‍රියාවට ලක්වන දේ. දැන් සරලම වාක්‍යයක් ලියන්න ඉගෙන ගන්න යන නිසා අපි අදට වර්තමාන කාල වාක්‍ය ලියන්නේ කොහොමද කියලා බලමු. වර්තමාන කාල වාක්‍ය ලියන්න පුළුවන්, අතීත කාල වාක්‍ය ලියන්න පුළුවන්, අනාගත කාල වාක්‍ය ලියන්න පුළුවන්. ඒත් අපි අද බලන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් වර්තමාන කාල වාක්‍යයක් ලියන්නේ කියලා. වර්තමාන කාල වාක්‍යයක් ලියද්දී ක්‍රියාව කරන්න එක්කෙනෙක් නම් ක්‍රියාපදේ අපි බහුවචනයෙන් කියන්න ඕනලු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සරලවම දෙයක් බහුවචන කරන්න ඉස්සකුර තමයි දාන්නේ. හැබැයි බහුවචන කිරීමේ නීති වෙනම තියෙනවා. ඒ ටික වෙනම ඉගෙන ගමු. දැනට ඔය මතක තියාගන්න ක්‍රියාපදේ බහුවචන කරන්න අපි ක්‍රියාපදයේ අගට s එකක් දානවා කියලා. එහෙනම් වර්තමාන කාල වාක්‍යයක් ලියද්දී කරන්න එක්කෙනෙක් නම් කරන්න ඒක වචන නම් ක්‍රියාපදය බහුවචනයෙන් තැබිය යුතුයි. බහුවචන කරන්න අපි මොකද කරන්නේ? ක්‍රියාපදයේ අගට s එකක් දානවා. කරන්න බහුවචන නම් ඒ කියන්නේ දැන් ක්‍රියාව කරන කට්ටිය ගොඩ දෙනෙක් නම් අපි ක්‍රියාපදයේ තියන්නේ ඒක වචනෙන්. වැඩේ සරලයි. කරන්න ඒක වචන නම් ක්‍රියාපදයේ බහුවචන, කරන්න බහුවචන නම් ක්‍රියාපදය ඒක වචන. ක්‍රියාපදයේ බහුවචන කරන්න වුණොත් අපි s එකක් දානවා. දැනට ඔයාලට ඔය තුන පුළුවන් නම් මොනවාද දේවල් තුන? හරියට මෙන්න මේ පිළිවෙල දැනගෙන ඉන්න ඕනේ. පළවෙනිම කාරණාව subject, verb, object. කරන්න ක්‍රියාපදය ක්‍රියාවට ලක්වන දේ. මෙන්න මේ පිළිවෙල මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ වර්තමාන කාල වාක්‍යයක් ලියද්දී කරන්නයි කෙනෙක් නම් ක්‍රියාපදය බහුවචන. කරන්නෝ බහුවචන නම් ක්‍රියාපදය ඒක වචන. ඔය ටික මතකයි නම් දැන් ඔන්න ඔයාලට ඉංග්‍රීසි වාක්‍ය ක්‍රියා ගන්න පුළුවන් වර්තමාන කාල ඉංග්‍රීසි වාක්‍යයක්. right. අපි එහෙනම් බලමු එක ඉංග්‍රීසි වාක්‍යයක් ලියලා අපිට මේ වැඩේ දැන් කරන්න පුළුවන්ද කියලා. අපි ලියමු අම්මා බත්තු යනවා කියන එක. අම්මා බත්තු යනවා. එහෙනම් අපි අම්මා බත් උයනවා. මේ තමයි අපි ඉංග්‍රීසියෙන් ලියන්න හදන්නේ මෙන්න මේ වාක්‍ය. දැන් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි පළවෙනියටම කියපු කාරණාව subject, verb, object පිළිවෙලට මේ 3 දෙනාව ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ.
එහෙනම් මුලින්ම ලියවෙන්න ඕනේ සබ්ජෙක්ට් එක කරන්න. මේ වෙලාවේදී වැඩේ කරන කෙනා අම්මා. එහෙනම් මෙයා තමයි අංක 1ට ලියන්න ඕනේ. ඊළඟට ක්‍රියාපදේ. කොහොමද ක්‍රියාපදේ? ක්‍රියාපදේ තමයි උයනවා කියන එක. යාව තමයි අපි දෙවැනියට ලියා ගන්න ඕනේ. ක්‍රියාවට ලක්වන දේ මොනවාද උයන්නේ? බත් උයන්නේ. එහෙනම් එයා තමයි 3. දැන් අපි මේ 3 දෙනාව 1 2 3 පිළිවෙලට ඉංග්‍රීසියෙන් ලියාගමු. අපි අම්මට ඉංග්‍රීසියෙන් කියනවා mother කියලා. right mother. ඊළඟට අපි ලියන්න ඕනේ උයනවා කියන එක. උයනවාට ඉංග්‍රීසියෙන් කියනවා cook. හරි. මොනවාද උයන්නේ? බත්. බත් වලට කියනවා rice කියලා. ඔන්න අපේ පළවෙනිම පියවර subject verb object පියවරට මෙන්න මේ 3 දෙනාව ලියාගත්තා. තව වැඩක් තියෙනවා. කරන්න ඒක වචන නම් ක්‍රියාපදය බහුවචන. right අම්මා කියන්නේ එක්කෙනෙක්. එහෙනම් ඒක වචන සබ්ජෙක්ට් එකක් අපිට තියෙන නම් ක්‍රියාපදය අපි බහුවචන කරන්න ඕනේ. බහුවචන කරන්න අපි දානවා ක්‍රියාපදයකට s එකක්. mother cooks rice. ඔයා මෙන්න මෙහෙම ලියුවොත් totally correct sentence එක. හරියටම grammatically correct sentence එකක් ඔයා ලියලා තියෙන්නේ. බලන්න. දැන් මේ වැඩේ එච්චර අමාරු වැඩක් වුණේ නෑ නේද? එහෙනම් ඔයාට වැඩක් කියන්න. ඔයා ලියන්න try කරන්න. දැන් අපි කලින් ලිව්වේ අම්මාවත් වෙනවා කියලානේ. බල්ලා සහ පූසා. බල්ලා සහ පූසා කිරි බොනවා කියන වාක්‍ය කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා ඔයා ලියන්න try කරන්න. එතකොට අපි සබ්ජෙක්ට් එක වෙන්න ඕනේ බල්ලා සහ පූසා. ක්‍රියාපදය තමයි මොකද ක්‍රියාපදේ? කිරි බොනවානේ. එහෙනම් දෙවෙනියට ලියන්න ඕනේ බොනවා කියන එක ඉංග්‍රීසියෙන්. 3 මොනවද බොන්නේ? කිරි. එහෙනම් එයා තමයි 3. එහෙනම් මේගොල්ලන්ට අදාළ ඉංග්‍රීසි වචන යටින් ලියාගත්තා. ඒ ලිව්වට පස්සේ කරන කට්ටිය ඒක වචන නම් ක්‍රියාපදේ බහුවචන කරා. කරන කට්ටිය බහුවචන නම් ක්‍රියාපදය ඒක වචන විදියට තිබ්බා. ඒ කියන්නේ s එකක් දාන්නේ නැහැ. right? අපි බලමු කොහොමද මේ වාක්‍ය ලියවෙන්නේ කියලා. බල්ලා සහ පූසා. cat and dog. බොනවා. drink. මොනවද බොන්නේ? milk. පළවෙනි ස්ටෙප් එක හරි. ඊට පස්සේ අපි බලනවා කරන කට්ටිය බහුවචනනේ. බල්ලයි පූසයි දෙන්නෙක්නේ. එහෙනම් කරන කට්ටිය බහුවචන නම් ක්‍රියාපදයේ තියෙන්න ඕනේ ඒක වචනේ. එහෙනම් අපි ක්‍රියාපදයකට s එකක් දාන්නේ නැහැ. එහෙනම් මේ තමයි හරියටම grammatically correct sentence එක. මේවා වර්තමාන කාලේ වාක්‍ය. අපි බලමු කොහොමද මේක වඩා ටිකක් දිගට දැන් මෙතන වචන 3යිනේ තියෙන්නේ. ටිකක් වචන 10ක විතර වාක්‍යයක් කරන්නේ කොහොමද? මේ වාක්‍යෙම වචන 10ක වාක්‍යයක් කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි බලමු දැන් මෙතන උයනවා කියලා ක්‍රියාපදයක් පේන්න තියෙනවනේ අපිට සමහර වාක්‍ය තියෙනවා ක්‍රියාපදයක් හොයාගන්න බෑ අපිට. හරියට ශ්‍රී ලංකාව ලස්සනයි. ශ්‍රී ලංකාව ලස්සනයි. එතන කරන දෙයක් අපිට පේන්නේ නැහැ ක්‍රියාපදයක් නැහැ. ඒ වගේ කොහොමද වාක්‍යයක් අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා අපි ඉස්සරහට බලමු. සහ අතීත කාල අනාගත කාල වාක්‍ය කොහොමද ලියන්නේ කියලා අපි ඉස්සරහට බලමු. මේ දේවල් දැනගන්න ඕන නම් දැනට අපිව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට අපි වීඩියෝ එක දාපුවම දැනගන්න පුළුවන්.